හායි ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් මං ඔයාලට ඇන්තූරියම් වගාවට වගේම ඕනම මල් වගාවකට ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලට කියලා දෙන්නේ ඇන්තූරියම් වගාවේ පිටිමකුණාගේ හානිය හරියටම අඳුරගන්නේ කොහොමද කියලා. ඒ වගේම පිටිමකුණාගේ හානියෙන් ඔයාලගේ මල් වගාව බේරගන්න කරන්න ඕන දේවල් මොනවද කියලාත් අද වීඩියෝ එකෙන් මං ඔයාලට කියලා දෙනවා. තව විශේෂ දෙයක් තමයි අද වීඩියෝ එකට මං අලුත් වෙනසකුත් එකතු කරලා තියෙනවා. ඒ වෙනස මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න කියලා ඔයාලට මං ආරාධනා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු අපි කොහොමද පිටිමකුණගේ හානියක් පැලේට වැළඳිලා තියෙනවද කියලා අඳුරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ පැලේ තියෙන පත්‍රවල යටිපැත්තේ තමයි පිටිමකුණගේ බිත්තර දාන්නේ. අපි බලමු මේකේ තියෙනවද කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. පේනවද? මේ තියෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවද මේ පැලේ මේ කොළේ යටපැත්තේ මේ තියෙන්නේ සුදු පාටට පුළුන් වගේ මේ තියෙන පිටිමකුණගේ හානිය අපිට පේන්නේ මේ සුදු පාටට පුළුන් පිටි ගොඩක් වගේ ඔයාලට පේනවද? මෙතන තියෙනවා ඊට පස්සේ මේ මෙතනක් තියෙනවා මෙන්න මේ මෙතන උඩක් තියෙනවා මේ ඔයාලට පේනවද? ඒ විදිහට තමයි පිටිමකුණගේ හානියක් අපි පැලයකට වැළඳිලා තියෙනවද කියලා අඳුරගන්නේ. ඉතින් ඔයාලගේ පැලවලත් මෙන්න මේ විදිහට සුදු පාටට මේ වගේ පිටි වගේ පුල්ලි වගේ තියෙනවා නම් ඒ තමයි පිටිමකුණගේ හානිය. ඒකෙන් තේරුම ඔයාලගේ වගාවටත් පිටිමකුණගේ රෝගය වැළඳිලා කියලා. මේ පේනවද මේ මෙන්න මේ විදිහට කොළේ නාරටියට සම්බන්ධ වෙන කොටස කිට්ටුවත් පිටිමකුණ නිතරම දකින්න ලැබෙනවා. මේ මෙතනක් තියෙන්නේ ඔයාලට පේනවද? ඉතින් අපි බලමු මෙන්න මේ පිටිමකුණ කියන්නේ මොන වගේ සතෙක්ද කියලා. මෙන්න මේ පිටිමකුණ කියන්නේ ඇඟ වටේට මෙන්න මේ වගේ සුදු පාට ඉටි වගේ තට්ටුවකින් ආවරණය වුණු පුංචි සතෙක්. මේ ඉටි වගේ තියෙන සුදු පාට තට්ටුව නිසා මේ සතාට වතුර හෝ එහෙම නැත්නම් වෙනත් සරල දේවල් වලින් හානියක් වෙන්නේ නැහැ. අපි බලමු මේ පිටිමකුණගේ හානිය අපිට පැලයක දැක ගන්න පුළුවන් මොන වගේ තැන්වලද කියලා. මෙන්න මේ වගේ පැලයක කොළවල යටපැත්තේ අපිට දැක ගන්න පුළුවන් පිටිමකුණගේ හානිය තියෙනවා. ඊට අමතරව අපිට මේ වගේ පැලයක කොළේ අන්තිම තැන සහ නටුව එකතු වෙන තැන්වලත් අපිට දැක ගන්න පුළුවන් පිටිමකුණගේ හානිය වැඩිපුර දකින්න ලැබෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ පැලයක ඔයාලට පේනවද දන්නේ. මෙන්න මේ වගේ පැලයක අලුතින්ම එන පොහොට්ටු වලත් දැක ගන්න පුළුවන් පිටිමකුණගේ හානිය. මේකේ නම් මේ පොහොට්ටුවේ නම් පිටිමකුණු ඉන්නවා මට පේන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා බලන්න ඔයාලගේ ගෙවල් වල තියෙන ඇන්තූරියම් පැලවල මේ වගේ තියෙන පොහොට්ටු වල පිටිමකුණුන්ගේ හානිය දැක ගන්න ලැබෙනවද කියලා. මේකේ නම් එහෙම පේන්නේ නැහැ මට. ඒ වගේම පැලේ තියෙන මෙන්න මේ වගේ අලුතෙන් එන දළු වලත් පිටිමකුණ දැක ගන්න පුළුවන්. මේකේ නම් මේ දැල්ලේ නම් පිටිමකුණගේ හානියක් මට පේන්නේ නැහැ. ඔයාලා බලන්න ඔයාලගේ පැලවල ඒ වුණාට පිටිමකුණගේ හානියක් දැක ගන්න තියනවාද කියලා. මේ පැලේ නම් මේ තියෙන ගෝල්ඩ් පාට ඇන්තූරියම් මලක්. මේ මල නම් පිපිලා දැන් ගොඩක් කල් වෙනවා. මේ මල ඉස්සෙල්ලම පිපෙනකොට තිබුණේ මේ පාට නෙමෙයි. මේක මල පරණ වෙනකොට තමයි මේ වගේ පාටකට හැරෙන්නේ. මේ තියෙන මේ මලේ යටපැත්ත බලන්නකෝ. මට කලින් කියන්න අමතක වුණා මේ වගේ ඇන්තූරියම් මල් වල යටපැත්තෙත් අපිට දැක ගන්න පුළුවන් මේ පිටිමකුණගේ හානිය. මේ පේනවද ඔයාලට මේ සුදු පාටට තියෙන්නේ
පොඩි පිටි පිටි වගේ තියෙන්නේ. මේකේ පේනවාද? මේ තියෙන්නේ. මේ සුදු පාටට පොඩි පැල්ලම් වගේ මේ ගෑවිලා වගේ මල් පෙත්තේ පේනව නේද? මේ වගේ මල්වල පෙත්ති පිටිපස්සෙත් අපිට දැක ගන්න පුළුවන් මේ විදිහට පිටි මකුණගේ හානිය. මේක මේ ගෝල් පාට ඇන්තූරියම් මලක්. මේ අලුතෙන් එන පොට්ටුව මේකේ නම් පිටි මකුණගේ හානියක් පේන්නේ නැහැ. මේ වැලේ මෙතන නෙමෙයි තිබුණේ මම මේ ඔයාලට වීඩියෝ එකට ගන්න හොඳට එළියේ තියෙන තැනක ඉඳන් වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මෙතෙන්ට අරගෙන ආවේ. ඒ වගේම සමහර අවස්ථාවල මේ වගේ අපිට පැලේ මේ මීඩියා එක තුලත් පිටිමකුණ රැඳිලා බලා ගන්න පුළුවන්. මට මෙතන නම් එහෙම පේන්නේ නැහැ. ඔයාලා එනවාට බලන්න ඔයාලගේ පැලවල එහෙම තියෙනවද කියලා. ඉතින් අපි බලමු මේ පිටිමකුණගේ ජීවන චක්‍රය මොන වගේ එකක්ද කියලා. මේ පිටිමකුණගේ ගැහැණු සතෙක් එක වරකට බිත්තර 300ත් 600ත් අතර ප්‍රමාණයක් දානවා. මේ ගැහැණු සත්තු බිත්තර දාන්නේ මෙන්න මේක නම් මට හොයාගන්න නැහැ. මෙන්න මේ වගේ සුදු පාට පුළුන් වගේ කූඩුවක් ඇතුලේ තමයි මේ ගැහැණු සත්තු බිත්තර දාන්නේ. මේ බිත්තර පුපුරලා පැටව එළියට එනකොට මේ පැටවුන්ට කකුල් තියෙනවා. එතකොට මේ පැටව මේ ගහ පුරාම ඒ වගේම මේ ගහ වටේ තියෙන අනෙත් ගස් පුරාම ඉතාමත් වේගෙන් ඇවිදගෙන යනවා. ඒ විදිහට තමයි මේ පිටිමකුණගේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. ඒ වගේම මේකේ මේ පිටිමකුණෙක් පරිණත අවධියට ආවට පස්සේ පැලේ එක තැනකට වෙලා ඇවිදින්නේ නැතුව එක තැනකට වෙලා වගේ තමයි පැලේ යුෂ උරා බීම සිද්ධ කරන්නේ. ඉතින් අපි බැලුවොත් මේ පිටිමකුණ කොහොමද මේ පැලයකට එන්නේ කියලා. ඒකට ලොකුම උදව්වක් ලැබෙන්නේ කූඹින්ගෙන්. මේ පිටිමකුණ පැලේ යුෂ බීලා ඉවර වෙලා පිට කරන පැණි වගේ දියරයක් තියෙනවා. ඒ දියරයට කූඹි ගොඩක් කැමතියි. ඒක නිසා මේ කූඹියෝ පිටිමකුණව ආරක්ෂා කරගෙන පිටිමකුණව මේ පැලවල තියෙන මල් සහ අලුත් දළු වලට අරගෙන යනවා. මේ පිටිමකුණෙන් බෝ වෙන තවත් ක්‍රමයක් තමයි සුළඟ සහ ජලය හරහා මේ පිටිමකුණ හුළඟට පාවෙලා ඇවිල්ලා මේ පැලවල තියෙන කොළවල රැඳෙනවා. ඒ වගේම අපි වතුර දානකොට එක පැලයක තියෙන පිටිමකුණ වතුරත් එක්ක වීසි වෙලා ගිහිල්ලා අනෙත් පැලවලටත් රැඳෙන්න පුළුවන්. ඒ විදිහටත් මේ පිටිමකුණන්ගේ ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඒ වගේම මේ පිටිමකුණගේ ව්‍යාප්තිය සිද්ධ වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාලා නර්සරි එකකින් හරි වෙන කොහෙන් හරි අලුතෙන් පැලයක් ගේනකොට ඒ පැලේ පිටිමකුණගේ බිත්තර හරි එහෙම නැත්නම් පිටිමකුණන්ගේ පැටවු ඉඳලා හරි ඔයාලගේ පැලවලටත් ඒ ගේන පැලවල ඉඳලා පිටිමකුණන්ගේ රෝගේ බෝ වෙන්න පුළුවන්. අපි දැන් බලමු පිටිමකුණගෙන් ඇන්තූරියම් පැලවලට වෙන හානිය මොන වගේ එකක්ද කියලා. පිටිමකුණගෙන් වෙන පළවෙනි හානිය තමයි ඇන්තූරියම් පැලවල තියෙන යුෂ මේ පිටිමකුණ උඩල බොනවා. ඒක නිසා පැලේට ලැබෙන්න තියෙන පෝෂණය හරි විදිහට ලැබෙන්නේ නැති වෙනවා. එහෙම ලැබෙන්නේ නැති වුණාට පස්සේ පැලේ වර්ධනය බාල වෙනවා. ඒ වගේම ඊළඟ දෙවෙනියට මේ පිටිමකුණකින් අපේ ඇන්තූරියම් වගාවට වෙන හානිය තමයි ඇන්තූරියම් කොළ සහ මල් විකෘතිභාවයට පත් වෙන එක. එහෙම වෙන්නේ ඇන්තූරියම් කොළ කහ පාටට වෙලා මල් කුඩා වෙලා හැලෙන්න ගන්නවා මේ පිටිමකුණගේ හානිය දිගටම තිබුණාති. ඒ වගේම මේ පිටිමකුණගෙන් ඇන්තූරියම් වලට තියෙන හානිය නිසා වෙන අතුරු ප්‍රතිඵලයක් තමයි ඇන්තූරියම් පැලේ කොළවල යටපැත්තේ කළු පාටට පුස් වගේ කළු පුස් රෝගයක් දකින්න ලැබෙන එක. මේ විදිහට කළු පාට පුස් වගේ කොළවල හැදෙන්න හේතුව තමයි මේ පිටිමකුණ අර පිටිමකුණ කොළවල යුෂ ආහාරයට ගැනීමෙන් පස්සේ පිට කරන පැණි වගේ දියරයක් නිසා මේ කළු පාට වගේ පුස් වර්ගයක් වර්ධනය වෙනවා. මේක නිසා කොළවලට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හරියට කරගන්න බැරි වෙලා කොළවල ආහාර නිපදවීම අඩාල වෙනවා. අපි ඊළඟට බලමු මේ පිටිමකුණගේ හානියෙන් ඇන්තූරියම් පැල ආරක්ෂා කරන්න ඕන දේවල් මොනවද කියලා. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.
අපි දැන් බලමු මේ පිටිමකුරන් වැඩිපුරම බෝ වෙන්නේ මොන වගේ කාලගුණික තත්ත්වයන් වලදීද කියලා. මේ පිටිමකුරන්ගේ ව්‍යාප්තිය වැඩිපුරම සිද්ධ වෙන්නේ වියලි සහ අධික රස්නේ ඇති කාලවලදී. ඒකට හේතුව තමයි තද අවුව සහ වියලි කාලගුණයක් තියෙනකොට මේ පිටිමකුරන්ගේ බිත්තර පිපිරිලා පැටවු එළියට එන වේගය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම වැසි කාලයට වඩා වියලි කාලයට මේ පිටිමකුරන්ගේ ජීවන චක්‍රය ඉතා කෙටි කාලයකින් පූර්ණ විදියට වර්ධනය කරගන්න පිටිමකුරන්ට හැකියාව තියෙනවා. ඒ වගේම මල් පෝච්චි ගොඩක් ළඟින් තියලා හුලං හොඳට වැදෙන්නේ නැති විදියට තියෙනකොට පරිසරයේ තියෙන රස්නෙට සහ වියලි බවට මේ පිටිමකුරන් ඉතාමත් හොඳින් බෝ වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම වැස්ස කාලයට පිටිමකුරන්ගේ හානිය අඩු වෙන්න හේතු තමයි තද වැස්සක් වැටෙනකොට ඒ ජල පහරට අසු වෙලා මේ පිටිමකුරන්ගේ පිටිමකුණ සහ උන්ගේ බිත්තර සෝදගෙන යන එක. ඒ වගේම පරිසරයේ අධික තෙතමනයක් තියෙන නිසා පිටිමකුණගේ සිරුර මත ස්වභාවිකම සමහර දිරීර වර්ග හැදිලා මේ පිටිමකුරන් විනාශ වෙනවා. ඒ වගේම වැස්ස කාලෙට කෝඹින්ගේ ක්‍රියාකාරීත්වය අඩු නිසා කෝඹින් විසින් පිටිමකුණන්ව රැගෙන යන එකත් අඩු වෙනවා. අපි දැන් බලමු මේ පිටිමකුණාගේ හානියට අපිට තියෙන ස්වභාවික විසඳුම් මොනවද කියලා. එක විසඳුමක් තමයි අධිපීඩන ජල පහරකින් සෝදා හරින එක. මේක කරද්දී ඔයාලා මේ පැලේ ඔයාලගේ අනිත් ඇන්තූරියම් තියෙන තැනින් ගොඩක් දුර තැනකට අරන් ගිහිල්ලා පෝච්චිය එක පැත්තකට ඇල කරලා හෝස් එකකින් හරි එහෙම නැත්නම් ස්ප්‍රේ බොටල් එකකින් හරි පීඩනයක් දාලා වතුර පාරකින් සෝදලා දාන්න. අපි මේ විදියට කරන්න හේතුව තමයි මේ පැලේ අපි අනිත් පැල තියෙන තැන තියාගෙන මේ සේදුවොත් මේකේ ඉන්න පිටිමකුණු ටික එතන බිමට වැටෙන්න පුළුවන්. බිමට වැටිලා ඒ බිමේ ඉඳලා ඔයාලගේ අනිත් පැලවලටත් ආපහු හුළඟ මගින් හෝ වෙනත් ක්‍රමයකින් පිටිමකුණන්ගේ හානිය බෝ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේ පැලේ ඔයාලගේ වගාවෙන් දුර තැනකට අරගෙන ගිහිල්ලා මේ විදියට සෝදන එක කරන්න ඕන. අනිත් දේ තමයි අපි මේ පැලේ මෙහෙම නැකිටවල තියෙද්දි හේදුවොත් මේක හොදනකොට වැටෙන පිටිමකුණු ටික මේ පැලේ මීඩියා එකට වැටිලා ආපහු මීඩියා එකේ ඉඳලා ඉවර වෙලා පැලේට බෝ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි පැලේ ඇල කරලා එහෙම නැත්නම් පැලේ යටින් මොකක් හරි එකක් තියලා මේ පිටිමකුණු ටික වැටෙන්න මොකක් හරි දෙයක් තියලා මේ විදිහට සෝදන්න ඕන. නැත්නම් මීඩියා එකට වැටිලා මීඩියා එකේ ඉඳලා ආපහු ඔයාලගේ පැලවලට බෝ වෙන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තමයි පුළුන් කෑල්ලකින් අතුල්ලලා මේ පිටිමකුරන්ව ඉවත් කරන එක. මේක කරන්නේ පුළුන් කෑල්ලක පොල් තෙල් හරි කොහොඹ තෙල් හරි පොඩ්ඩක් ගාලා පිටිමකුණු ඉන්න තැන්වල හිමින් අතුල්ලන්න. එතකොට මේ සත්තුන්ගේ ඇඟ වටේට තියෙන ඉටි වගේ තට්ටු ඉවත් වෙලා මේ සත්තුන්ට පැලේ ඇලවිලා ඉන්න තියෙන ශක්තිය නැති වෙලා බිමට වැටෙනවා. මීට අමතරව කුරුඳු තෙල්, ඉඟුරු, මිරිස්, සුදු ලූණු, කරාබු නැටි, රතු ලූණු ඒ වගේ දේවල් වලිනුත් අපිට පුළුවන් මේ පිටිමකුරන්ව ඉවත් කරගන්න බෙහෙත් හදාගන්න. ඔයාලට ඒව ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් මට දාලා තියන්න. මම ඊට පස්සේ ඒව ගැනත් ඔයාලට වීඩියෝ අරගෙන එන්නම්. ඒ වගේම මේ පිටිමකුරව පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි කෝඹින්ව පාලනය කරන එක. මේකට අපි ස්වභාවිකව කෝඹි බාධක යොදන්න ඕන. අපි ඒක කරන විදිහ තමයි ඔයාලගේ පැල තියලා තියෙන්නේ ස්ටෑන්ඩ් එකක් වගේ එකක් උඩ නම් මේ ස්ටෑන්ඩ් එකේ කකුල් හතර යටට වතුර පුරවපු තැටි තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ස්ටෑන්ඩ් එකේ කකුල් හතර වටේට කුණුදු කුඩු හින්න හෝ උණු කුඩු අලු වගේ දෙයක් ඉහින්න පුළුවන්. මේකෙන් වෙන්නේ කෝඹි පාලනය වුණාට පස්සේ මේ පිටිමකුරගේ පැතිරීම 80%කින් විතර අඩු කරගන්න පුළුවන් වෙන එක. මේ පිටිමකුණගේ රෝගයට අපි කරන ස්වභාවික ප්‍රතිකර්ම කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕන විශේෂ දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටික මොනවද කියලා දැන් බලමු. ඊට කලින් මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා මගේ channel එක බලන අයට තෑගි දෙන වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න. ඔයාලට ඒක මිස් කරගන්න නැතුව ඒ තෑගි ගන්න ඕන නම් ඔයාලා දැන්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුයි comment එකකුයි දාලා තියාගන්න කියලාත් මතක් කරනවා. අපි දැන් බලමු මේ වගේ ස්වභාවික ප්‍රතිකර්ම කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. එකක් තමයි තද හිරු එළියේ තියෙන වෙලාවල් මග හරින එක. අපි මේ වගේ දෙයක් ස්ප්‍රේ කරද්දී තෝරගන්න ඕන උදේ ඉර පායන්න කලින් හරි හවස ඉර බැහැලා යන්න කිට්ටුව හවස 4න් 5න් පස්සේ වගේ වෙලාවක්. ඒකට හේතුව තමයි තද ඉර එළියේ තියෙන වෙලාවක
මේ වගේ දෙයක් ස්ප්‍රේ කරොත් පැලේ කොළවල පත්‍ර පිච්චෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි ඉර එළියේ නැති වෙලාවක් බලලා මේක ස්ප්‍රේ කරන්න ඕන. දෙවෙනි එක තමයි අපි පැලේ ආරක්ෂා කරගන්න වැඩි හොඳට කරන්න ඕන දෙයක්. ඒක අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා මේ වගේ මිශ්‍රණයක් හදාගත්තට පස්සේ පැලේ එක කොලයකට විතරක් ස්ප්‍රේ කරලා පැය 24ක් වගේ තියලා බලන්න පරීක්ෂණයක් විදියට. එහෙම තියලා බලලා කිසිම හානියක් වුණේ නැතොත් ඔයාලට පුළුවන් මුළු පැලේටම ස්ප්‍රේ කරන්න. ඊළඟ එක තමයි මේ පිටි මකුරන්ගේ බිත්තර දවස් 7ත් 10ත් අතර කාලයකදී නැවතත් එළියට එන නිසා මේ වගේ ස්වභාවික ප්‍රතිකර්ම කරනකොට ඔයාලා දවස් 5කට 7කට සැරයක්වත් ආපහු මේ ප්‍රතිකර්ම කරන්න ඕන. අඩුම තරමේ මේ වගේ ප්‍රතිකර්මයක් 3 පාරක්වත් කරොත් තමයි ඔයාලට ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි බලමු ඔයාලගේ වගාවේ පිටි මකුණු නැත්තම් ඔයාලගේ වගාවට පිටි මකුණු එන එක වළක්වා ගන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. ඒ වගේම ඔයාලගේ වගාවේ දැනට පිටි මකුණු ඉඳලා ඔයාලා පිටි මකුණු ඉවත් කරාට පස්සේ නැවත පිටි මකුණු එන එක නවත්ත ගන්න ඔයාලා කරන්න ඕන දේවල් මොනවද කියලාත් අපි දැන් කතා කරමු. පළවෙනි එක තමයි පෝච්චි අතර පරතරයක් තියාගන්න එක. පෝච්චි ළඟින් තියෙනකොට මේ පිටි මකුණුන්ට ඉතාමත් ලේසියෙන් අනිත් පැලවලට බෝ වෙන්න පුළුවන්. ඒක නිසා පෝච්චි ගොඩක් ළඟින් තියන්නේ නැතුව පෝච්චි අතර හොඳින් වාතාශ්‍රය ගලාගෙන යන විදියට පොඩ්ඩක් දුරස් කරලා තියන්න. ඊළඟ එක තමයි අලුතෙන් ඔයාලගේ වගාවට අරගෙන එන පැල නිරෝධායනය කරන එක. ඔයාලා කොහේ හරි තැනකින් අලුත් ඇන්තූරියම් පැලයක් මිලට අරගෙන ගෙනාවොත් ඒ කියන පැලේ ඔයාලගේ අනිත් පැල ටික තියෙන තැනින් තියන්න යන්නේ නැතුව සති දෙකක් ඒ කියන්නේ දවස් 14ක් වගේ කාලයක් වෙනම තැනක තියලා නිරීක්ෂණය කරන්න මේ පැලේ මොනවා හරි පිටි මකුරන්ගේ හානිය හෝ වෙනත් ලෙඩක් තියෙනවද කියලා. ඊළඟ එක තමයි ඔයාලගේ ඇන්තූරියම් වගාවට පරිසරය පිරිසිදුව තියාගන්න එක. මේකෙදි වියලි පත්‍ර ඒ වගේම පැරණි මල් වගේ දේවල් ඉවත් කිරීම තුළින් ඔයාලට කෝඹියන එක අඩු කරගන්න පුළුවන්. තව දෙයක් මට ඔයාලට කියන්න අමතක වුණා. මේ වගේ පිටි මකුණන්ගේ හානිය තියෙන පැලයක පිටි මකුණු ඉවත් කරලා අපි ඒකට ප්‍රතිකාර කරාට පස්සේ ඒ පැලේ ඔයාලගේ අනිත් ඇන්තූරියම් තියෙන තැනින් දැම්ම තියන්න යන්න එපා. ඒ පැලේ සති දෙකක් වගේ කාලයක් යනකම් ඔයාලා වගාවෙන් අයින් කරලා වෙනම තැනක තියලා තියන්න. සති දෙකක් වගේ කාලයක් ගිහිල්ලා ඒකෙන් සම්පූර්ණයෙන්ම පිටි මකුණන්ගේ රෝගය ඉවත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ පැලේ නැවතත් ඔයාලගේ අනිත් ඇන්තූරියම් තියෙන තැනින් තියලා තියන්න. ඒ වගේම තව දෙයක් තමයි ඔයා මේ පිටි මකුණන්ගේ හානිය තියෙන පැලයක් අල්ලලා ඒ අතින්ම අනිත් පැලත් අල්ලන්න ගියොත් ඔයාලගේ අත්තේ ගෑවිලා තියෙන පිටි මකුණ වෙන පැලවලත් ගෑවිලා ඒ පැලවලටත් බෝ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ වගේ පැලයක් ඇල්ලුවට පස්සේ ඔයාලගේ වෙන පැල අල්ලන්න යන්න එපා. ලංකාවේ ගොඩක් වෙලාවට පිටි මකුණන්ගේ හානිය වැඩිම කාල විදියට සැලකෙන්නේ පෙබරවාරි සිට අප්‍රේල් මැයි දක්වා කාලයත්, ජූලි සිට අගෝස්තු සැප්තැම්බර් දක්වා කාලයත්. ඒ නිසා මෙන්න මේ කාලෙට ඔයාලා පිටි මකුණන්ගේ හානිය ගැන ගොඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔයාලා හැමදාම ඔයාලගේ ඇන්තූරියම් පැල බලන්න යනකොට අමතක කරන්නේ නැතුව කොළවල සහ මල්වල යටපැත්ත බලන්න පිටි මකුණන්ගේ හානියක් දකින්න ලැබෙනවද කියලා. ඒ වගේම මේ වගේ පිටි මකුණගේ හානියක් වැළඳිලා තියෙන පැලයක් දැක්කොත් ඒක පුළුවන් තරම් ඉක්මනින් ඔයාලගේ වගාවේ අනිත් පැල තියෙන තැනින් ඉවත් කරලා වෙනම තැනක තියන්න. ඒකට හේතුව තමයි ඒ පැලේ ඔයාලගේ වගාවේ අනිත් පැලත් එක්කම තිබුණොත් ඒ පැලවලටත් මේ පිටි මකුණන්ගේ හානිය ඉක්මනින්ම ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒකින් මේ පැල ටික ආරක්ෂා කරගන්න තමයි අපි මේ වගේ පැලයක් දැක්කාම ඒක වෙනම තැනකින් ඉක්මනින්ම ඉවත් කරලා තියන්නේ. ඔන්න එහෙනම් වීඩියෝ එක මුලදී මම ඔයාලට කිව්ව වෙනස තමයි මේ තියෙන්නේ. බලන්නකො මෙන්න මේ ලස්සන ඇන්තූරියම් මල දිහා. දන්නවද මේ ඇන්තූරියම් මලේ නම මොකක්ද කියලා? නම දන්න අය ඉක්මනට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. අපි බලමු කී දෙනෙක් හරියටම මේ මල අඳුර ගන්නවද කියලා. මෙන්න මේ වගේ ඔයාලට මල් වර්ගවල නම් අඳුර ගන්න ලේසි වෙන්න මම ඉදිරියටත් හැම වීඩියෝ එකකදීම මේ වගේ ලස්සන මලක් පෙන්නලා ඔයාලගෙන් නම අහන්න හිතාගෙන ඉන්නවා. මෙන්න මේ පෙන්නන වීඩියෝ ටික ඔයාලා තාම බැලුවේ නැත්නම් දැන්ම මිස් කරගන්න නැතුව මේ වීඩියෝ ටික බලන්න කියලා මම ඔයාලට ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ ඇන්තූරියම් පැලවලත් මේ වගේ පිටි මකුණන්ගෙන් හානි වෙලා තියෙනවද කියලා සහ ඒවට ඔයාලා කරේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාලගේ මල් වලට ආස කරන යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් හැමෝටම සුබ දවසක්.